ආදර සම්බන්ධයක් පටන් ගන්නවා කියලා ඒ ලෙවල් කාලේ. අපි මේ කවුරුත් නැති පැත්තකට ගිහිල්ලා පොඩි කඩයක් දාගෙන හොඳට ජීවත් වෙමු. මුඩ ටිකකින් තමයි මතක් වෙන්නේ අකෝ කවුරුත් නැති පැත්තකට ගිහිල්ලා කඩයක් දැම්මාම කවුද බඩු ගන්නෙන්නේ? රයිට්? යම් දෙයක් පාවිච්චි කරන එක වැරදි කියන එක මේ විදිහට අහුරු කරලා ඉවරනවා. හරි? යම් දෙයක් මේ කාලේ පටන් ගන්න එක වැරදි කියන එකට ඕන තරම් සාධක තියෙනවා නම්. හරිද? දැන් මට මේ සතියේ කෝල් එකක් ආවා මේ ඔයගොල්ලෝ කාගේ හරි මන් දන්නේ නැහැ ඕන්ලයින්ද කොහොමද කියලා මේ අම්මා කෙනෙක්ගෙන් ડોක්ටර් කෙනෙක් කතා කරලා කියනවා මේ මෙතන මේ හොස්පිටල් එකේ සෑහෙන ඉන්නවලු මේ ළමයි මේ ඩ්‍රග්ස් අරගෙන ප්‍රතිකාර කරන්න යමු වෙලා ඉන්නවලු සෑහෙන පිරිසක්. හරිද? දැන් මේ ඕක සහ මේ අපි ඉස්සරහ ගමනට වැදගත් වෙන පොඩි කාරණයක් කියන්නම්. පළවෙනි එක තමයි දැන් හිතන්නකෝ ඕගොල්ලෝගේ සමකාලීන හරි ඕගොල්ලෝගේ කවුරු හරි ඔය වැඩකට යොමු වෙලා තියෙනවා කියලා. එතකොට දැන් ඕකේ බං සෞඛ්‍ය හානි හරි ඕකෙන් වෙන සීන් ටික කියන්න තරම් ඕගොල්ලෝ නිකන් අර ටිකක් බබාලා ටයිප් නෙමෙයි. ඕගොල්ලෝ දන්නවනේ කතාව. ඒ නිසා ඒක මම කියන්න අවශ්‍ය නැහැ. මම ඕගොල්ලන්ට කියන්නේ මෙහෙම දෙයක්. හරිද? දැන් ඕගොල්ලොන්ගේ වයස කෙනෙක් හරි මේ ඒ ලෙවල් කරන කෙනෙක් මේ ඕකට යොමු වෙන්නේ හරිද? ඔය සෞඛ්‍ය හා අවදානම වගේ දෙයක් නොදැන නෙවෙයි. ඕකට විතරක් නෙවෙයි තව ක්‍රියාවලිය වලට රයිට්? එතකොට මේ ඇයි යොමු වෙන්නේ? ඔය යොමු වෙන්නේ හරි ඒක මැනේජ් කරගන්න පුළුවන් කියලා හිතලා. ඔගනේ අපි අධ්‍යාපනයටත් අදාළයි. හොඳට අහගන්න මම මේ කියන කතාව. මැනේජ් කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා. හරි කලමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි ඔය යොමු වෙන්නේ. හොඳට අහගන්න. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මේ හරි ආදර සම්බන්ධයක් පටන් ගන්නවා කියලා ඒ ලෙවල් කාලේ. හරි. දැන් එතකොට ඔයගොල්ලෝ හිතන්නේ මේ ඒක මට මැනේජ් කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් 100 දෙනෙක් කොහොම උදාහරණ ගත්තොත් 99ම කෙලවෙනවනේ. රයිට් එක සෙට් වෙන්නේ නැහනේ. එතකොට මම කියන්නේ දැන් 100ට එකක් විතර සාර්ථක වුණා කියලා හිතන්නකො කාගේ හරි. අන්න ඒක උදාහරණයකට අරගෙන හරිද? ඒක උදාහරණයකට අරගෙන ඔයගොල්ලෝ හිතනවා මේ මැනේජ් කරගන්න පුළුවන් මේකත් එක්ක කියලා ගමන යන ගමන්. ඔයගොල්ලෝට කලමනාකරණය කරගන්න පුළුවන් කියලා හිතනවා. හරිද? අපි මේ කවුරුත් නැති පැත්තකට ගිහිල්ලා පොඩි කඩයක් දාගෙන හොඳට ජීවත් වෙමු. හරිද? හරි. මුඩ ටිකකින් තමයි මතක් වෙන්නේ අකෝ කවුරුත් නැති පැත්තකට ගිහිල්ලා කඩයක් දැම්මාම කවුද බඩු ගන්නෙන්නේ? රයිට්? ඒනේ උන්ට එහෙම නැහැ බොළඳ වෙනවා. රයිට්? උන් හිතනවා මේ කතන්දරේ හරි කියලා. අන්න. හරි අන්න. දැන් ඕකෙදි මට කියන්න තියෙන්නේ අහගන්න. යම් දෙයක් මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න. හරිද? යම් දෙයක් නරකයි නම් යම් දෙයක් මෙතෙන්ද අදාළ නැත්තම් හොඳට අහගන්න මට කියන්න ඕනේ මේක හරිද ඒක තහවුරු කරලා තියෙනවා නම් මේ වෙද්දි ඒක වැරදිකාරී දෙයක් කියලා හරිද උදාහරණයක් විදිහට ඕගොල්ලෝ හිතන්න මම මේ මට යාළුවෙක් කියපු කතාවක් කියන්නේ කැම්පස් එකේදී හරිද අර දොර තියෙන ඒ දොර ගාවට යන එක වැරදි කියන එක හරි මේ වෙද්දි තහවුරු කරලා ඉවර නම් යම් දෙයක් පාවිච්චි කරන එක වැරදි කියන එක මේ විදිහට අහුරු කරලා ඉවර නම් හරි යම් දෙයක් මේ කාලේ පටන් ගන්න එක වැරදි කියන එකට ඕන තරම් සාධක තියෙනවා නම් හරිද අර දොරගාවට යන එක වැරදි කියලා මේ වෙද්දි ඔප්පු වෙලා තියෙනවා නම් හරි ඒක මැනේජ් කරන්න දඟලන්න එපා ඒ දොරගාවට යන පළවෙනි පියවරවත් තියන්න එපා පැහැදිලිද මං කියන එක ඒ දොරගාවට යන පළවෙනි පියවරවත් තියන්න එපා මැනේජ් කරන්න try කරන්න යන්න එපා ඒක කරන්න බෑ හරිද මැනේජ් ඕගොල්ලන්ගේ පාලනය කරගන්න පුළුවන් ඕගොල්ලන්ට සාමාන්‍ය පාඩම් කරන්න හිතුන වෙලාවට පාඩම් කරන්න ඕගොල්ලන්ගේ පාලනය කරගන්න කොච්චර අමාරුද ඒතර මොකක් හරි අර ඔය වයසට කැමති දෙයක් කරන්න ගියොත් ඒක පාලනය කරගන්න හරි අර මම කියන වගේ දෙයක් කරන්න ගියොත් ඒක හරි අමාරු වැඩක් අමාරු නෙමෙයි කරන්න බැරි වැඩක් ඒ නිසා දොරගාවට යන එක වැරදි නම් ඒ දොරගාවට යන එකේ පළවෙනි පියවරවත් තියන්න එපා